යතුරු පෙද්‍යංශයේ මීළඟ තරගිසව සඳහා තරග වැදීමට සූදානමින් Group MX Racing අංශයේ තරගිසව ලහිරු ජීවන්ත සුපුන් සාන්ත තරදුනා දිශාන් ආශේන් ශහාර සදෙව් අමරසිංහ පැතුම් තාරක චෛතලක KDAR සුසන්ත තිලකරත්න නිසල මලින්ද ජයසුන්දර චමත් සමීර WN ජයශාන්ත සුරංග සංජීව EAPN එදිරිසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ GA නිශාන්ත තාරක නාමල් දනංචිය බණ්ඩාර කමල්ඩින් හම්ඩාන් සමිදු සඳුන් සමගින් ප්‍රහංස උඩුමල්වත්ත තරංකරුවන් රැසක් ආත්‍ය විශාල ප්‍රමාණයක් සූදානමින් වට පහකින් සමන්විත තරගිසව නියෝජනය කිරීම සඳහා මෙන්න ආරම්භයේ සියල්ල සූදානම් වෙන්න. වට පහක් තිස්සේ තරගය ක්‍රියාත්මක කරනවා. Group MX Racing අංශයේ තරගිසව ආරම්භක විධානයේ ලැබෙන තුරු සිල් තරංකරුවන් විමසිල්ලෙන් බලා සිටිනවා. මෙන්න ඒ ආරම්භක මුදා හැරීම සිදු වෙනවා පොකුරෙන් මැදින් මිදෙන්නට. ඒක තමයි පළවෙනිම අභියෝගය බවට දාවකින් පරිවර්තනය කරගන්නේ. බලමු ඒ අභියෝගයෙන් මිදෙන පළමු තරඟකරුවා කවුද? ඔය අතරතුරදී අද වැටීමක්. මෙන්න මේක තමයි මේ පොකුරෙන් මිදෙන්න ගන්න මූලික උත්සාහයේ ප්‍රධානතම අභිප්‍රාය බවට පරිවර්තනය වන්නේ. තුඩින් තුඩ ළඟින් ළඟ රැඳෙන සේසු තරංකරුවන්ගෙන් මතුවන ඒ අවධානම මගහරින්නට ඕනෑම තරංකරුවෙක් ප්‍රියයි. නමුත් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. හැම දිනම එක හා සමාන ජවයකින් තරගය නියෝජනය කරන්නේ. ඒ නිසා ඒ සියලු ජවයන් මැදින් ඉදිරිය මේ වන විට තහවුරු කරගන්නට සමත්කම් දක්වන්නේ අංක 65 තාරක නාමල්. තාරක නාමල් ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන්නේ. මෙන්න තාරක නාමල්. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමෙන්තුව නියෝජනය කරන්නේ. තාමත් හොඳ ආරම්භයක්. හොඳ පරතරයක් හදා ගන්නවා. මේ තරගයේ නියෝජනය කරන ලංකාවේ ප්‍රමුඛ පෙළ තවත් තරඟකරුවන් රැසක් ඉන්නවා. ඒ සියල්ල පසු කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් තමයි වැඩිම නියෝජනය මේ තරගය සඳහා. මෙන්න තරගය ක්‍රියාත්මකයි. හොඳ තියුණු සටනක්. අභියෝගාත්මකයි පසුපස කලාපය. නමුත් මේ වන විට ඉදිරිය තහවුරු කරගන්න තාරක නාමල් යතුරු පැදිය අංශය ආද නියෝජනය කරන නියෝජනයන් දෙස අවධානය යොමු කළාම බහුතරය සම්බන්ධ ව්‍යවහාරික කරන ඝන පූර්ණය පිහිටුවා තිබෙන්නේ වැඩිමනක් අද ශ්‍රී ලංකා යෝධ හමුදාවෙන්. මේ තරගයේදී ශ්‍රී ලංකා යෝධ හමුදා දාවකීන් 13 දෙනෙක් ශ්‍රී ලංකා යෝධ හමුදාවෙන් පමණක් මේ තරගය සඳහා තරග නියෝජනය කරන ආකාරය දකින්නට පුළුවන්. මෙන්න ඉදිරියෙන් රැඳෙන දාවකී අංක 65 තාරක නාමල්. තමත්ම හොඳ හසුරුවා ගැනීම. හොඳ පිමි කිහිපයක්ම අප දකිනවා තාරක නාමල්ගේ මේ රිද්මීය ධාවනය ඇතුලේ. ධාවන පතේ දෙපස තරග නරඹන තරග ප්‍රේක්ෂකයින්ගෙන් සැහැණ ප්‍රතිචාර ලැබෙනට පටන්ගෙන තිබෙනවා මේ තරගයට පැමිණීමත් සමගම. තාරක නාමල්ටත් ක්‍රමක්‍රමයෙන් පසුපසින් අභියෝග නිර්මාණය වන ආකාරය දකින්නට පුළුවන්. පසුපස දාවකයන් ක්‍රමක්‍රමයෙන් සමීප වෙමින් තිබෙනවා තාරක නාමල්ට එරෙහිව.
තාරක නාමල් තමත්ව හොඳින් නැම්ම ලබා ගන්න විට ඔහු ගැටිති මතට තමන්ගේ රථය යොදවාගෙන එහි ආනතිය තමන්ගේ වේගවත් ධාවනය සඳහා මැනවින් පරිහරණය කරන ආකාරය හොඳ පිම්මක් හැඩැති පිම්මක් එවර තාරක නාමල්ගෙන් අභියෝගාත්මක ධාවනයක බේබන විට ඔහු අධික වේගයකින් ක්‍රමක්‍රමයෙන් පරතරය දැන් කලින් වටේ වන විට තරමක් සමීප වී සිටි සෙසු තරංකරුවන් අභිබෝහ යන්නට තාරක නාමල් ගන්නා උත්සාහය සාර්ථකයි. පිම්ම සඳහා බොහොමත්ම කැමැත්තක් දක්වන දාවකයෙක් මා විශ්වාස කරන ආකාරයට තාරක නාමල් ඒ කියන්නේ තමන් පිළිබඳ විශ්වාසය ඉහළට ගියාම තමන්ගේ හැකියාව පිළිබඳව හොඳ තක්සේරුවක් තිබුණාම ඕනෑම දාවකෙක් කැමැති හොඳ පිම්මක් ලබා ගන්න පිම්මෙන් ලැබෙන ජවය භාවිතා කරන්න. දැන් ක්‍රමක්‍රමයෙන් නැවත වතාවක් තාරක නාමල්ට අභියෝග පසුපස කලාපයෙන් නිර්මාණය වන ආකාරය දකින්නට පුළුවන්. හඹායමකට සූදානමින් ඒ වර ලහිරු ජීවන්ත ද හොඳ සටනක් මේ ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනයන් දෙකක් මා විශ්වාස කරන ආකාර තරමක් තා දුරින් මා මේ දකින්නේ. නමුත් මා විශ්වාස කරන ලහිරු ජීවන්ත විය යුතුයි. දැන් තාරක නාමල් පසු කර යනට සමත්කම් දක්වනවා කමල්ඩින් හම්ඩාන්. අංක 70 නියෝජනය කරන අධ්‍යක්ෂක සහිත දාවකයෙක් හම්ඩාන්